පන්සලේ ප්‍රශ්නයක් වුණාම නේ ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ වරෙල්ල ප්‍රශ්නයක් කියලා. ඒ හින්දා හාමුදුරුවෝ හොඳට බලා ගන්න. හොඳට පරිස්සම් කර ගන්න. මේ හැම එකක්ම කරන්නේ උන්වහන්සේලා හින්දා. ඒ වගේම මම මුලින් දේශනා කරේ බුදුහාමුදුරුවන්ගේ වත පිළිවෙත හොඳට කරන්න. දැන් ඔයත්තන්ට අත්දැකීම් තියෙනවනේ. අර පැරලිය ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැමුණනේ සුනාමි. ගාල්ලි බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? තින්ත පතුරක් ගැලවුණාද? අපේ බුදුහාමුදුරුවෝ. අරනායක සාමසර කන්ද නායකයා මතකත් ඇති 2016 මාවනැල්ලේ. පවුල් 350ක් විතර එක පස් කන්දට යට වුණා. අර ගමේ මිනිස්සු වැඳපු බුදපු ඒ බුදු පිළිම හෙල්ලුණාද? නැහැ. අපේ බුදුහාමුදුරුවෝ. එනිසා මතක තියාගන්න. ඒ බුද්ධවත හරියට කරන්න. අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු උත්තමයෙක්. උදේ හවා ගෙදර බුදුන් වඳින්න අම්මේ තාත්තේ